අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඉතාලියේදී අයියමලෝ දෙන්න කර සුපිරිම වැඩක් ගැනයි. අපේ රටටම ආඩම්බරයක් වූ මේ සුපිරිම වැඩේ මොකද්ද? එහෙනම් දැන් පට්පට් ගාලා හමු. අයිබෝන් කියලා පිළිගන්නවා සිල්ම ශ්‍රී ලාංකිකයන්ව සිලෝන් ජය YouTube එක තුලින් අපේ ශ්‍රී ලාංකික සහෝදරයන් දෙදෙනා මොරොක්කෝ ජාතිකයෙකුට තරු පේන්ඩ ගහලා තිනවා. අන්න ඒ සිද්ධිය ගැන තමයි මේ කියන්න යන්නේ. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මිලානෝ නගරයේ කාර්ලෝ ෆරීනි කියන බස් නැවතුම අසලයි. එක්තරා රාත්‍රියක තරුණ කාන්තාවක් එනම් පිලිපින් ජාතික අවුරුදු 19ක තරුණියකට තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මේ සිද්ධිය මොකක්ද කියලා අපි හරියටම දැනගමු. මේ සිද්ධියට දායක වූ එක පුද්ගලයෙක්ගේ. ගණ්ඩ නැමෙනා වගේ පාත් වෙලා ඒ ගෑනු ළමයාගේ එහෙම අල්ලන්න එහෙම උත්සාහ කරලා ඒ විදිහට ප්‍රදේශයේ ඒ විදිහට අල්ලලා ඊට පස්සේ ළමයා ගොඩක් අයියෙන් කෑ ගහලා අඬන්න ගත්තට පස්සේ යා නැවත නැවත යාව බදා ගන්න උත්සාහ කරන්න ගිහලා තමයි අයින් වෙන්න කියලා අයින් වුණ නැති වුණාම ඊට පස්සේ අපිට පාර දීලාම අයින් කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඒක පොලිසියට අපි කතා කරලා පහුවෙනිදාම පොලිසිය දැනුවත් කරලා පොලිසියෙන් අපෙන් ඇහුව සාක්ෂි දෙන්න පුළුවන්ද කියලා මල්ලියමයි පැහැදිලිවම සාක්ෂි දෙනවා. ඒකට දැන් උසාවි දාලා තියෙන්නේ. ඊට දවස් 3කට පස්සේ නැවත අපේ සාර කඩේ ළඟට ඇවිල්ලා එයා මට කිව්වා මෙහෙමයි උඹලා දෙන්නවා මරනවා. එයාගේ රටේ එයා මෙහෙම මේ ලොකු එහෙම කෙනෙක් එයාගේ පාතාල කතන්දර ඒවා අපිට කිව්වා. ඉතින් මං කිව්වා නෑ මෙතන ප්‍රශ්න දාගන්න එපා එළියට යමන් කිව්වට ගියේ නෑ. නැවත එයා පිහියක් අරගෙන මැද්දේ ප්‍රශ්න දාගන්න ඇවිල්ලා එයාට අපිට සිද්ධ වුණා ඒ ප්‍රශ්නයක් ඇති කරගන්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වුණේ අර කරපු ඒ නෝබිනා වැඩේ හින්දා. මොකද ඒක මගේ ජාතිකයේද කවුද කියන එක නෙමෙයි. එදා මේ කඩේ වහලා අපි එතනට ගියා. අපේ මල්ලිගේ වයිෆුයි මල්ලිත් හිටියා. එතකොට ඒ ඉන්න අතරේ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. අපි ඒ ළමයාට ඊට පස්සේ ඒ විදිහට මෙයා කරලා අපි ලංකාවේද කියන එක අදාළ නැහැ. අපි පිට ජාතිකයෙක් වුණත් මල්ලියම අනිවාර්යෙන් පැහැදිලිවම බහැලා අපි සාක්ෂි දෙනවා. ඒක අපි දැන් උසාවි දාලා තියෙන්නේ. පොලිසියෙන් උසාවි දාලා තියෙනවා. අපි කැඳවපු ගමන් අපි ඒ විදිහටම සාක්ෂි දීලා ඒ ළමයාට වෙච්ච අසාධාරණයට අපි ඒ සාධාරණේ අන්න එහෙමයි අපේ ශ්‍රී ලාංකික සහෝදරයෝ යුක්තිය උදෙසා රටක් ජාතියක් අදාළම නැහැ අසාධාරණයක් දුටු තැන ඊට එරෙහිව ක්‍රියා කරන්න තමයි අපි ශ්‍රී ලාංකිකයෝ සැදී පැහැදී සිටින්නේ. අමිල සහ අමල් යන මේ තරුණයන් දෙදෙනා ශ්‍රී ලංකාවේ පදිංචි අපිට සනාත වෙන්නේ නයිනමඩම ප්‍රදේශයේ යන වගයි. අමිල සහ අමල් යන මේ සහෝදරයන් දෙදෙනාට ජය වේවා කියන ගමන් නැවතත් අපේ සිලෝන් ජය YouTube එක තුලින් හමු වෙමු. එතෙක් ඔබට ජයෙන් ජයම වේවා. ගණ්ඩ නැමෙනා වගේ පාත් වෙලා ඒ ගෑනු ළමයාගේ එහෙම අල්ලන්න එහෙම උත්සාහ කරලා ඒ විදිහට ප්‍රදේශයේ ඒ විදිහට අල්ලලා ඊට පස්සේ ළමයා ගොඩක් අයියෙන් කෑ ගහලා අඬන්න ගත්තට පස්සේ යා නැවත නැවත යාව බදා ගන්න උත්සාහ කරන්න ගිහලා තමයි අයින් වෙන්න කියලා අයින් වුණ නැති වුණාම ඊට පස්සේ අපිට පාර දීලාම අයින් කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඒක පොලිසියට අපි කතා කරලා පහුවෙනිදාම පොලිසිය දැනුවත් කරලා පොලිසියෙන් අපෙන් ඇහුව සාක්ෂි දෙන්න පුළුවන්ද කියලා මල්ලියමයි පැහැදිලිවම සාක්ෂි දෙනවා. ඒකට දැන් උසාවි දාලා තියෙන්නේ. ඊට දවස් 3කට පස්සේ නැවත අපේ සාර කඩේ ළඟට ඇවිල්ලා එයා මට කිව්වා මෙහෙමයි උඹලා දෙන්නවා මරනවා. එයාගේ රටේ එයා මෙහෙම මේ ලොකු එහෙම කෙනෙක් එයාගේ පාතාල කතන්දර ඒවා අපිට කිව්වා. ඉතින් මං කිව්වා නෑ මෙතන ප්‍රශ්න දාගන්න එපා එළියට යමන් කිව්වට ගියේ නෑ. නැවත එයා පිහියක් අරගෙන මැද්දේ ප්‍රශ්න දාගන්න ඇවිල්ලා එයාට අපිට සිද්ධ වුණා ඒ ප්‍රශ්නයක් ඇති කරගන්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වුණේ අර කරපු ඒ නෝබිනා වැඩේ හින්දා. මොකද ඒක මගේ ජාතිකයේද කවුද කියන එක නෙමෙයි. එදා මේ කඩේ වහලා අපි එතනට ගියා. අපේ මල්ලිගේ වයිෆුයි මල්ලිත් හිටියා. එතකොට ඒ ඉන්න අතරේ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. අපි ඒ ළමයාට ඊට පස්සේ ඒ විදිහට මෙයා කරලා අපි ලංකාවේද කියන එක අදාළ නැහැ. අපි පිට ජාතිකයෙක් වුණත් මල්ලියම අනිවාර්යෙන් පැහැදිලිවම බහැලා අපි සාක්ෂි දෙනවා. ඒක අපි දැන් උසාවි දාලා තියෙන්නේ. පොලිසියෙන් උසාවි දාලා තියෙනවා. අපි කැඳවපු ගමන් අපි ඒ විදිහටම සාක්ෂි දීලා ඒ ළමයාට වෙච්ච අසාධාරණයට අපි ඒ සාධාරණේ